විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ දම හුරු හෙළයා. මොනට මතකද ඒ සින්දුව? හෙළ ජාතික අභිමානය කියන සින්දුව. මම ගොඩක් අය අහලා ඇති. හරි. විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ දම හුරු හෙළයා. හරි. ඉතින් මම ඒ කැලට හරි ආසයි. හැබැයි මට මේ ළඟදී මතක් වුණා, ළඟදී මම ප්‍රවෘත්ති බැලුවා නම් ගොඩක් මිනිස්සු මැරුණා. ළඟදී අමුදා හෙලිකොප්ටරයක් වැටිලා මිනිස්සු මැරුණා. අපි නිවුස් බලනකොට, ලංකාවේ නිවුස් බලනකොට නිතරම දකින්නවානේ එක එක අනතුරු වලින් මිනිස්සු මැරිලා. ලංකාවේ ටීවී channel මාධ්‍ය හරි ආසයි මිනිසුන්ගේ දුක මාකට් කරන්න. හරි. මිනිහ කඩනවා නම් කැමරාවක උස්සගෙන යන්න එතනට. කැමරාකාරයෝ ටීවී channel ඔක්කොම ප්‍රවෘත්ති මාධ්‍යවේදියෝ මිනිස්සු දුක් වෙලා අඬනකොට, විලාප තියති අඬනකොට කැමරාවක උස්සගෙන ගිහලා zoom කරලා හොඳට අල්ලගෙන ඉන්නේ. ඒක තමයි ප්‍රවෘත්ති හෙඩ්ලයින් වලට, බ්‍රේකින් නිවුස් වලට දාන්නේ. හරි. ඉතින් මම දැකපු දෙයක් තමයි ලංකාවේ මිනිස්සු මේ ගොඩක් තමන්ට කරදරයක් වුණාම, ඒ කියන්නේ මරණයක්, විශේෂයෙන් මරණයක් වගේ දෙයක් වුණාම මාර හයියෙන් අඬනවා. පොළව කියන්නේ පොළවේ හැපි පපුවට ගහගෙන සමහර මිනිස්සු කලන්ත දාන තරමටම අඬනවා. ඔක මෙහෙත් තියෙන දකුණු ඉන්දියාවෙත් මම දැකලා තියෙනවා ෆිල්ම් වල එහෙම. හරි. නමුත් ලංකාවේ මිනිස්සු සාමාන්‍ය දකුණු ඉන්දියාවේ මිනිස්සුන්ට වඩා යම් උසස් මට්ටමක් තියෙනවා කියලා නේ අපි සලකන්නේ. හරිද? ඉතින් මේ ලංකාවේ මිනිස්සු හරියටම මේ අඬනවා. දුකක් වුණාම මේක දුක දරා ගන්න බැරි විදිහට අඬනවා. ඉතින් අපේ කවුරු හරි නැති වුණාම අපිට දුකයි තමයි. නමුත් ලෝකේ හැමෝටම එහෙමයි. ලෝකේ හැමෝටම තමන්ගේ ආදරණීයෙක් නැති වුණාම මරණයකදී වගේ දුකයි. නමුත් ලංකාවේ කට්ටිය මොකද මේ විදිහට ගොඩක්, ඒ කියන්නේ ගොඩක් හයියෙන් එහෙම අඬන්නේ. හරි. නමුත් අපි දැකලා තියෙනවා විශේෂයෙන් බටහිර රටවල මිනිස්සු එහෙම අඬන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා හරි භාර්යාව හරි අම්මා හරි තාත්තා හරි යනවාම නැත්තම් මෙහෙම පොළවේ හැපි මේ අඬන සිතක් මේ රටවල මිනිස්සුන්ගේ නැහැ. ඒ කියන්නේ කවුරුත් එපා කියලා නෙමෙයි. නමුත් මේ මිනිස්සුන්ගේ සංස්කෘතිය එහෙම නැහැ. අඬනවා. මිනිස්සු ගොඩක් අඬනවා, දුක් වෙනවා. නමුත් ඒ අඬන විදිහ මං කියන්නේ. ඉතින් ඒක සින්දුවේ තියෙන්නේ මොකද්ද? දැන් අටලෝ දම හුරු හෙළයා. මම ඇත්තම කියන මම බෞද්ධ නෙමෙයි. නමුත් අටලෝ දහම කියන්නේ මම මොකද කියලා මම දන්නේ නැහැ. නමුත් අටලෝ දහමේ මං කියනවා කියලා මං හිතන්නේ, ඒ කියන්නේ දුක සතුට දරාගන්නේ කොහොමද කියන එක වෙන්නේ උගන්වන්නේ නේ. විශේෂයෙන්ම දුක නැතිවීම වගේ. ඉතින් දහගන උගන්වන්නෙම සියලු දේ අනිත්‍යයි කියලා නැතිවීම උගන්වන්නේ. නමුත් ඇයි මිනිස්සු, ලංකාවේ මිනිස්සු මෙච්චර බෞද්ධ ආගම, නිර්මල බුදුදහම මෙච්චර කාලයක් තියෙන මිනිස්සුම ඇයි මේ විදිහට හැසිරෙන්නේ? ඒ කියන්නේ තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරිද? මම කියන්නේ දුක් වෙන්න ඕනේ තියෙන අයිතිය මනුස්සයෙට නැති අයිතියක් නැහැ කියලා. ඒක දුක් වෙන්න අයිතියක් තියෙනවා. නමුත් මම අහන්නේ, මම ප්‍රශ්න කරන්නේ මෙතන දුක් වෙන විදිය. හරි. ඇයි ලංකා මිනිස්සුන්ට දුක වේදනාව දරා ගන්න බැරි? අටලෝ දහම පුරුදු කරපු හෙළයාට අවුරුදු 2500 තිස්සේ බුද්ධ ආගම තියෙන රටක් හැටියට, හරි, බුදුන් වහන්සේ 3 පාරක් ආවයි කියන රට වෙලා ඇයි ලංකාවේ මිනිස්සුන්ට මේ දුක දරා ගන්න බැරි? දුක කියන දේ දරා ගන්න බැරි. හරි. තවත් අපි දෙකලා තියෙනවා විතනින් එහාට ගියොත් එහෙම ආවේගය කියන එක. ඒ කියන්නේ මිනිසුන්ට කේන්ති යනවා. මිනිස්සු හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න හදන්නේ කටින් බැනගෙන ගහගෙන තමයි ප්‍රශ්න විසඳන්නේ. නමුත් මේ රටවල මිනිහෙක් අතක් තියනවා කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ කටින් ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් කාටට අතක් උස්සලා අතක් තියනවා කියන එක මේ රටවල ලොකු සිද්ධියක්. ඒ කියන්නේ පොලිසිය යන්න පුළුවන් තත්ත්වයක්. ඒ කියන්නේ නමුත් ලංකාවේ ඒ වගේ තත්ත්වවල නැහැ. දැන් මම ඊයේ පෙරේද දැක්කා අර පහේ පන්තියේ ටීචර් ළමයෙක්ට ගහලා, ළමයෙක්ගේ අයියා කෙනෙක්ට හරි ළමයාගේ මේ උෂණ කෝෂ වලට පහර දීලා තියෙනවා. දැන් පොලිසියෙන් හොයනවා ටීචර් හැංගිලා ඉන්නේ. දවස් දෙක තුනක් තිස්සේ පොලිසියෙන් හොයනවා, තාම හැංගිලා. ඉතින් මේ පහර දෙන්න තමයි යන්නේ. හැමතිස්සෙම පහර දීලා ගහගෙන මරාගෙන තමයි ප්‍රශ්න විසඳන්නේ ලංකාවේ. ඉතින් මේ පාතාල සම්බන්ධයක් නෙමෙයි, නිකන් සාමාන්‍ය මිනිස්සු.
හැමදේම පොඩි දෙයකටත් ගහගෙන කරගෙන තමයි යන්නේ. තව උදාහරණයක් කියන්න මේ ළඟදී අර තායිලන්තේ හොටෙල් එකට ගිය මේ මිනිස්සෙක් ලංකාවේ මිනිස්සෙක් ඒ හොටෙල් එකේ මොකක් හරි වැඩිපුර අය කරලා හරි වැඩිපුර මුදලක් අය කරලා හරි මොකක් හරි එහෙම සිද්ධියකට මුදල් සම්බන්ධ දෙයකට මේ මිනිස්සයා හරිම උම්මත්තකෙක් විදියට නිකන් පිස්සෙක් විදියට අපි සාමාන්‍ය වචනින් කියනවා නම් පිස්සෙක් විදියට හැසිරෙනවා. ඉතින් කෑගෙනවා අර කවුන්ටරේ ඉන්න එක්කෙනා කියන දේ අහන්නෙත් අහන්නත් නැහැ පැන බැරමැන මේ දන්න ඉංග්‍රීසියෙන් කෑග මේ හැසිරෙන පිස්සෙක් වගේ. ඉතින් මට තේරෙන්නේ ලංකාවේ මිනිස්සු මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඉතින් මම අර සින්දු කිව්වෙත් ඒකයි අතලෝ දම හුරු වෙලයක්. මම හිතන්නේ ලෝකයේ වෙන කිසිම බෞද්ධ රටකවත් මේ වගේ බෞද්ධ සංකල්ප අපි සින්දු වල හැමතැනම ඇහෙනවා. උදේ හවස පිරිත් පහන. හරි. ඉතින් එච්චර වෙලත් ලංකාවේ මිනිස්සුන්ට ඇයි මේ වගේ දේවල් උපේක්ෂාවෙන් තරහා ගන්න බැරි. ඉතින් මේ වීඩියෝ එක බලන උංගලන් ඒ ගැන මෙනෙහි කරන්න, ඒ ගැන හිතන්න. උංගලන් හිතන්න තමනුත් මේ වගේද කියලා. අපිට අපේ ජීවිතේ කොච්චර වැරදි කරත් අපිට හදාගන්න අවස්ථාව තියෙනවා. හරි. තාමත් ඔයගලන් පරක්කු නැහැ. උංගලන් මරණ මොහොත දක්වාම උංගලන්ට වැරදි හදාගන්න පුළුවන්. නමුත් උංගලන්ගේ වැරදි ඉක්මනින් හදාගන්න තරමට ඒක උංගලන්ටත් හොඳයි, උංගලන්ගේ වටේ ඉන්න අයටත් හොඳයි. ඉතින් මම කියන්නේ තමන්ගේ වැරදි තියෙනවා නම් ඒ වැරදි හදාගන්න කටයුතු කරන්න. මේ වගේ දේවල් හදාගන්න දුක සතුට දෙකම. හරිද? දුක සතුට දෙකම එක හා සමානව විඳලා ගන්න පුරුදු වෙන්න. ඉතින් අපි දන්න මම කලින් මගේ වීඩියෝ වල කියලා තියෙනවා මේ ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරන්නේ. කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා ඉතින් අපිට අනපේක්ෂිත ලෙස මේ දුක් කම් කටළු කරදර එන්න පුළුවන්. හැමදේම අපි ප්ලෑන් කරන විදිහට වෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම එක විදිහට දරා ගන්න උංගලන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒ ගැන ප්‍රගුණ කරන්න, ඒ ගැන අධ්‍යයනය කරන්න, උංගලන් ගැනම ස්වයං අධ්‍යයනය කරලා උංගලන් අඳුර ගන්න උංගලන් මේ වගේ පුද්ගලයෙක්ද, උංගලන්ගේ දුර්වලතා මොනවද? ඒවා හදාගෙන ඉදිරියට යන්න. ඉතින් මම හිතනවා උංගලන්ට ඒකට ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා. ඉතින් එහෙනම් තව කාලට පස්සේ මේ කරපු වීඩියෝ එකෙන් අපි සමුගන්නවා. ඉතින් උංගලන් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. මහරි ප්‍රශ්න තියෙනවනම් ඒකට මම උත්තර දෙන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි කවදාද යමු. එතකන් අපි ගිහලා එන්න. ජය වේවා.